හැමෝටම සුබ දවසක්. අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ මිදි ගෙඩි ලොකු කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන මිදි ඇත්ත මේ මිදි ඇත්ත සරුවට වැඩිලා ඒ වගේම මේ කොළ විශාලව හැදුනොත් මෙන්න මේ විදිහට කොළ විශාලව හැදුනොත් ඒකේ ලැබෙන මිදි පොකුරත් ලොකු වෙනවා. ඒ නිසා ඔයාලට මිදි පොකුරේ තියෙන ගෙඩි ලොකු කරගන්න ඕන නම් අනිවාර්යෙන් මේ වගේ මේ තියෙන කොළ සරුවට හදා ගන්න ඕන. ඒත් එක්කම වලට පේනවා ඇති මෙතන මෙතනත් මිදි පොකුරු තුනක් තියෙනවා. හැබැයි ඒකේ මිදි අත්ත තියෙන්නේ මෙතන ඉඳන් මේ වගේ පොඩි දුරක්. ඒ නිසා ඒකේ මිදි ගෙඩි පොඩි. ඉතින් මේක මේ නිරීක්ෂණය කරනකොට තමයි දැනගන්න ලැබුණේ. මම තව එකක් මේ වගේ පෙන්නන්නම්. වලට පේනවා ඇති මේ අත්ත කුඩා වුණා මේකේ හැදෙන මිදි පොකුරේ ගෙඩි පොඩි. මේ තියෙන මේ වගේ තව එකක් මෙතන පේනවා ඇති මේ අත්ත මෙතන ඉඳන් මේ වගේ පොඩි අත්තක් තියෙන. ඒතකොට ඒකේ ගෙඩි පොඩි වෙන්නේත් අඩුවෙන් පොකුරත් අඩුයි. නිසා අත්ත තියෙන කොළ ලොකු වෙලා කොළ ටික සරු වුණොත් අනිවාර්යෙන් ඉක්මනින් ගෙඩි ලොකු කරගන්න පුළුවන්. මේ තියෙන වගේ තව මිදි පොකුරු කීපයක්. ඒකෙත් අත්ත පේනවා ඇති. මෙන්න මෙතනින් පටන් අරගෙන මෙහෙම පොඩි දුරක් තමයි මේකේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒතකොට ඒ අත්ත වර්ධනය වෙන එකෙන් ගෙඩිය ලොකු වෙනවද පොඩි වෙනවද කියලා තීරණය වෙනවා. ඒක තමයි මම හොයාගත්ත දේ. ඉතින් ඔයාලටත් පුළුවන් පොහොර ටිකක් දාලා ඉක්මනින් කොළ වර්ධනය කරගන්න විදිහට මට හිතෙන්නේ පොහොර ටිකක් දාන්න පුළුවන් නම් ඒකේ ගෙඩි ලොකු කරගන්න පුළුවන් මිදි ගෙඩිය. මේ තියෙන වගේ තව එකක්. ඉතින් මේකෙන් තමයි තීරණය කරේ මම මෙහෙම වෙනවා කියලා. මේකෙත් පේනවා ඇති මේ මිදි අත්තේ අත්ත වර්ධනය වෙලා තියෙන මේ වගේ මේ අඩියක් විතර ප්‍රමාණය. ඒතර ඒකේ ගෙඩි පොඩි. මේ එකටම හැදිච්ච ඒවා. මේකෙත් මේ තියෙන්නේ අඩියකට අඩුවේ. ඒකෙත් ගෙඩි පොඩි. හැබැයි අර අත්ත ලොකුවට වර්ධනය වෙච්ච එකේ ඔයාලා දකින්න ඇති මිදි ගෙඩිය විශාලවට තියෙන. මේකෙත් පේන ඇති මේ තියෙන අත්අඟල් 6ක් විතර වගේ පොඩි ප්‍රමාණයක්. ඒතර ඒකෙත් මිදි ගෙඩිය පොඩි. නමුත් මේකේ බලන්න ඒ ළඟම එකක්. එතන තියෙන අඩි 1කමාරක් විතර මේ අත්ත. හැබැයි ඒකෙදි මොකද වෙලා තියෙන්නේ ඊට වඩා ගෙඩි ලොකු වෙලා තියෙනවා. ඉතින් හැම එකම මෙන්න මෙහෙම නිරීක්ෂණය කරොත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. දැන් මේ ඉතින් මම හදපු මිදි වැල. නිසා ඔයාලගෙත් මිදි හදනකොට මෙන්න මේ වගේ හැදෙන කාලට තව ගහට ටිකක් ගහේ කොළ සරු වෙන්න පොහොර දැම්මොත් මේක ගෙඩි ටික ඉක්මනින් හදා ගන්න පුළුවන්. මේ තියෙන තවත් ඒ වගේ එකක් පේනවා ඇති. ඒකෙත් සාපේක්ෂව අත් අඩි 2ක් විතර ගිහින් තියෙනවා. ඒ අඩි 2ක් විතර යනකොට ඒකෙත් ගෙඩි ලොකු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේ තමයි අද කියන්න අවශ්‍ය වුණේ. ඉතින් මගේ මිදි වැල ගිහිල්ලා තියෙන මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අඩි 40ක් 50ක් විතර දිගට මිදි වැල ගිහිල්ලා තියෙනවා. මම ඒක මැස්සක් ලොකුට ගහලා නැහැ. මේ හැබැයි දා සරුවට වැල හැදිලා තියෙනවා. ඒකට මෙන්න මේ මිදි ඉතින් ඉක්මනින් ගෙඩි ලොකු වෙච්ච එකට මොකද සූර්යාලෝකය වැටෙනකොට හොඳ පෝෂණයක් ගන්න පුළුවන්. කොළ ප්‍රමාණය වැඩි නිසා ඒ ගෙඩි වලට ලැබෙන පෝෂණයත් වැඩි වෙලා තියෙනවා. මේ අත්ත මෙතන ඉඳන් සාමාන්‍යයෙන් අඩි මෙන්න මේ වගේ 4ක් විතර දිග වෙලා තියෙනවා. ඒතර මේ පොකුරට එන පෝෂණය වැඩි නිසා ගෙඩි ඉක්මනින් ලොකු වෙලා තියෙන නිසා පොහොර ටිකක් වැඩිපුර දාලා අපිට පුළුවන් නම් කොළ ප්‍රමාණය ලොකු කරගන්න වැඩි කරගන්න ඉක්මනින් ගෙඩි ලොකු කරගන්න පුළුවන්. ඒක තමයි මේ ගෙඩි ලොකු කරගන්න රහස. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, දන්න අයට share කරන්න, කමෙන්ට් එකකුත් දාන්න.